මේ කැමති වෙනවයි ආදරය කරනවයි කියලා කියන්නේ පිනතුනි දෙකක්. ඔය දැන් ඔය ප්‍රශ්න තියෙන්නේ කැමති වෙච්ච කට්ටිය. ඔය ගැටලු තියෙන්නේ කැමති වෙච්ච කට්ටිය. නේ අර netāndaya රූපොඳේ කන්නගුල් වැටිලා එනේ. නාස්පුඩු හොස්කා ගඳ සුවඳ මැකිලාය. දිවරළුවේ දත් දෙපළ සියල්ලම වැටිලාය. අංග පසඟ රූ සපුව වැඩිපුරම මැරිලාය. එතකොට මේ කියන ජරා ස්වභාවයට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ කියන ව්‍යාධියට පත් වෙනකොට අර කැමැත්ත කියන එක නැති වෙලා යනවා. ඒ කැමැත්ත ඇති වෙන්නේ බොහෝ දුරට බාහිරින් සහ පිටස්තරෙන් ගොඩ නැගුණු ප්‍රතිරූපයකට. ප්‍රතිරූප කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවා. ප්‍රතිරූප කියන ඒවා හැම වෙලේම ස්වභාවයට යථාර්ථයට මුහුණ දෙනවා. අර ආදරය කියලා කියන්නේ හැඟීමක් නේ. මිනිස්සුන්ගේ හැඟීම් කියන ඒවා කවදාවත් හැඟීම් කියන ඒවා එන්න අවශ්‍ය වෙනවා මිසක්කන් හැඟීම් එක්ක දුක් සහගත හැඟීමක් වෙන්න පුළුවන් නැත්නම් සැප සහගත හැඟීමක් වෙන්න පුළුවන්. ඔය සිතුවිලි හැඟීම් ඒවා නිරන්තරයෙන්ම එකම විදිහට පවතිනවා. ඒක හැබැයි ඒ හැඟීමේ විදිහට තියනවා නම් විතරයි.